සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් ඉන්සයිට් විත් අමිත් YouTube channel එකට ඔයාලා හැමදෙනාම 1992 එක්තරා දවසක ජෝර්ජ් සෝරෝස් කියලා පුද්ගලයෙක් බ්‍රිතාන්‍ය පවුම් බිලියන ගණනක් ණයට ගන්නවා. ඊට දවස් කීපයකට පස්සේ මේ බ්‍රිතාන්‍ය පවුමක වටිනාකම ඩස්සී ග්‍රේන් පහළ වැටෙනවා. ඒ වෙනකොට මේ ජෝර්ජ් සෝරෝස් කියන පුද්ගලයා ඩොලර් බිලියනයක පමණ ලාභයක් ලබලා අවසන්. ඒ වගේම තමයි 2008 ඇමරිකාව මුල් කරගෙන ඇතිවෙච්ච මූල්‍ය අර්බුදයෙන් සමස්ත වෙළඳපොළම කලබලයට පත් වෙනවා. ඒත් මේ කලබලය අස්සේ රේ ඩාලියෝ කියලා හෙජ් ෆන්ඩ් මැනේජර් කෙනෙක් 14%ක විතර ප්‍රතිලාභයක් ලබනවා. ඉතින් මේ දේවල් කොහොමද සිද්ධ වුනේ? ඇත්තටම මේ රේ ඩාලියෝ සහ ජෝර්ජ් සෝරෝස් කියන්නේ මේ මැක්‍රෝ ඉකොනොමික් තත්ත්වය පිළිබඳ නැත්නම් සාර්ව ආර්ථික තත්ත්වය පිළිබඳව ඉතා හසල දැනුමක් ඇති පුද්ගලයන් දෙන්නේ. ඔවුන්ගේ ආබෝධය පාවිච්චි කරලා කරපු ආයෝජන වලින් තමයි මම අර කලින් කියපු විදිහේ දවන්ත ප්‍රතිලාභ ඔවුන් ලබාගෙන තියෙන්නේ. ඉතින් මේ විදිහට සාර්වාර්ථික තත්ත්වය දිහා බලලා ආයෝජනය කරනවට අපි කියනවා මැක්‍රෝ ඉන්වෙස්ටිං කියලා. මේක අපිට තවත් ආයෝජන දර්ශනයක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. ඉතින් ජෝර්ජ් සෝරෝස් වගේ නැත්නම් රේ ඩාලියෝ වගේ දැවැන්ත වැඩ නොකරත් සාමාන්‍ය ආයෝජකයෙකුට උනත් මේ සාර්වාර්ථික තත්ත්වය පිළිබඳව අවබෝධයක් තියෙනවා නම් හොඳ දැනුමක් තියෙනවා නම් මම හිතනවා අනිත් ආයෝජකයන්ට වඩා ඔහුට වැඩි වාසියක් ලබා ගන්න පුළුවන් කියලා. ඒ නිසා අද අපි කතා කරමු මැක්‍රෝ ඉන්වෙස්ටිං ගැන. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ ඉන්සයිට් විත් අමිත්. හරි. මම මුලින්ම අර ජෝර්ජ් සෝරෝස්ගේ කතන්දරේ පොඩ්ඩක් පැහැදිලි කරලා ඉන්නම්. 1990 ගණන් වල මේ යුරෝපා රටවල් මේ යුරෝ මුදල් ඒකකයට මාරු වීමට තීරණය කරලා ඒකට සූදානම් වීමක් විදියට මේ රටවල් අතරේ දැනට පවතින මුදල් ඒකකවල නිශ්චිත එක්ස්චේන්ජ් රේට් එකක් පවත්වා ගන්න තීරණය කළා. මේකට කියනවා යුරෝපියන් එක්ස්චේන්ජ් රේට් මෙකනිසම් එක කියලා. එහෙම නැත්නම් ERM එක කියලා. ඉතින් මේ එකතාවයට අනුව එක්සත් රාජධානිය තමන්ගේ පවුම් මුදල් ඒකකය ජර්මන් ඩොයිච්මාර්ක් එකත් එක්ක නිශ්චිත අනුපාතයක පවත්වාගෙන ගියා. හැබැයි මේ වෙනකොට මේ එක්සත් රාජධානී ආර්ථික තත්ත්වය නම් එච්චර හොඳ තත්ත්වයක නෙමෙයි තිබුණේ. නමුත් ඔවුන් අර 2021-22 කාලේ ශ්‍රී ලංකාව ඩොලරය සහ රුපියල අතරේ 200 අනුපාතය තියාගන්න උත්සාහ කළා වගේ තමන්ගේ තියෙන සංචිත වැය කරමින් පවුම සහ ඩොයිච්මාර්ක් එක අතරේ ඒ නිශ්චිත අනුපාතය පවත්වාගෙන යන්න උත්සාහ කළා. මේ අතරේ ජෝර්ජ් සෝරෝස්ට පේනවා මේ රටේ උද්දමනය වැඩි වේගෙන යනවා. ඒ වගේම මහ බැංකුව අවශ්‍ය පරිදි පොලි අනුපාතය වැඩි කරන්නේත් නැහැ. ඉතින් මේ දේවලුත් එක්ක ඔහු නිගමනයකට එනවා අනිවාර්යයෙන්ම මේ පවුම් මුදල් ඒකකය කඩාගෙන වැටෙනවා. එහෙම නැත්නම් එක්සත් රාජධානියට මේ ERM එකඟතාවයෙන් ඉවත් වෙන්න සිද්ධ වෙනවා කියලා. ඉතින් ওই දෙකෙන් මොන දේ කරත් මාක් එකට සාපේක්ෂව මේ පවුම් මුදල් ඒකකය සෑහෙන ප්‍රමාණයක් අවප්‍රමාණය වෙනවා. ඉතින් මෙන්න මේ අවස්ථාව දැකපු ජෝර්ජ් සෝරෝස් බ්‍රිතාන්‍ය පවුම් බිලියන ගණනක් ණයට ගන්නවා. ණයට අරගෙන ඒවා ඒ මොහොතේම ඩොයිච්මාර්ක් ඇතුළු ලෝකෙ තිබිච්ච ස්ථාවර මුදල් ඒකකවලට මාරු කරනවා. 1992 සැප්තැම්බර් 16 වෙනිදා කළු බදාදා විදියට තමයි එංගලන්තය හඳුන්වන්නේ. මේ දවසේ එක්සත් රාජධානිය තීරණය කරනවා තවදුරටත් මේ පවුම් මුදල් ඒකකය මේ විදියට රඳවගෙන යන්න බෑ. අපි මේ ERM එකෙන් නැත්නම් යුරෝපියන් එක්ස්චේන්ජ් රේට් මෙකනිසම් එකෙන් ඉවත් වෙනවා කියලා. ඒත් එක්කම මේ පවුම් මුදල් ඒකකය වේගෙන් අවප්‍රමාණය වෙනවා. ඉතින් දැන් ජෝර්ජ් සෝරෝස්ට පුළුවන් කලින් ඔහු අර පවුම් ටික මාරු කරලා ඩොයිච්මාර්ක් 100ක් මිලට ගත්තා නම් මේ 100න් 80ක් වියදම් කරලා අර පවුම් ටිකම නැවත මිලට ගන්න. ඒ විදිහට නැවත මේ පවුම් ටික මිලදී අරගෙන අයිතිකාරයන්ට රිටර්න් කරනවා යම්කිසි පොලියකුත් එක්ක දින කිහිපයක් ඇතුළත ජෝර්ජ් සෝරෝස්ට 20%කට ආසන්න ප්‍රතිලාභයක් ලැබෙනවා. ඉතින් ඒ ලාභය තමයි අපි අර මුලින් කිව්වේ ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් කියලා. මේ විදිහට වැටෙන්න යන වත්කමක් මිලදී අරගෙන ලාභ ලබා ගන්න ක්‍රමයට කියනවා ෂෝට් සෙලින් කියලා. ඉතින් ඒ කතාව කොහොම වුණත් මෙතනදී අපිට පේන දේ තමයි ජෝර්ජ් සෝරෝස් මේ තරම් ලාභයක් ලබා ගත්තේ තමන්ගේ තිබුණු සාර්වාර්ථිකය පිළිබඳව අවබෝධය පාවිච්චි කරලා කියන එක. ඉතින් මේ සාර්වාර්ථිකයට ඉංග්‍රීසියෙන් කියනවා මැක්‍රෝ ඉකොනොමි කියලා. මැක්‍රෝ කියලා කියන්නේ විශාල කියන අර්ථයෙන්. ඉතින් මේකේ ප්‍රතිවිරුද්ධ අර්ථය නම් ඔයාලා ගොඩක් වෙලාවට දන්නවා මයික්‍රෝ නැත්නම් ශුද්‍ර කියන තේරුම. ඉතින් මේ සාර්වාර්ථික තත්ත්වය දිහා බලලා ආයෝජනය කරනවා කියලා කියන්නේ හරියට අර කාලගුණික තත්ත්වය, දේශගුණික තත්ත්වය දිහා බලලා
වගා කරනවා වගේ වැඩ. මේ සාර්වාර්ථිකය මොන වගේ තත්ත්වයකද තියෙන්නේ කියලා දැනගන්න අපි පාවිච්චි කරනවා සාර්ව ආර්ථික දර්ශක. ඉතින් ඔය ආර්ථික දර්ශක තමයි උද්ධමනය, පොලි අනුපාතය, ආර්ථික වර්ධන වේගය, විරකියාව වගේ දේවල්. දැන් කාලගුණය නැත්තම් දේශගුණය කොහොම වේද කියලා අපිට කෙලින්ම කියන්න බෑනේ. ඒක අපි කියන්නේ සුළඟේ වේගය, දිශාව, උෂ්ණත්වය මේ වගේ දේවල් දිහා බලලා. ඉතින් මේවා තමයි අපිට වැස්ස එනවද නැත්නම් වියලි කාලගුණයක් එනවද කියලා කියන දර්ශක නැත්නම් ඉන්ඩිකේටර්. ඒ නිසා අපි අර කලින් කියපු ආර්ථික වර්ධන වේගය, උද්ධමනය, පොලි අනුපාතය වගේ දර්ශක ගොඩක්ම වැදගත් අපිට අනාගත ආර්ථික කාලගුණය මොන වගේද කියලා පුරෝකථනය කරන්න. ඉතින් මේ උද්ධමනය, ආර්ථික වර්ධන වේගය, ඒ වගේම පොලි අනුපාතය වගේ දර්ශක එකට එකක් බැඳිලා තියෙන්නේ. ඒ අතර තියෙන මේ අන්තර් සම්බන්ධතාවය මේ මැක්‍රෝ ඉන්වෙස්ටර් කෙනෙක් හොඳට අවබෝධ කරගෙන තියෙනවා. දැන් අපි උද්ධමනය ගත්තොත් මේක බිඳුවට ආසන්න ඉතාම අඩු වගේක නම් තියෙන්නේ. මේ වගේ කාලයක භාණ්ඩ හා සේවාවල මිල ඉතාම හිමින් තමයි වැඩි වෙන්නේ. මේ වගේ වෙලාවක ආර්ථික කටයුතු ඉතාම මන්දගාමී වෙනවා. මොකද සමාජයේත් වැඩි උනන්දුවක් නැහැ වැඩිපුර මුදල් උපයන්න. මොකද භාණ්ඩවල මිල වැඩි වෙන්නේ නැති නිසා කර්මාන්තංශයත් වැඩි උනන්දුවක් නැහැ භාණ්ඩ නිෂ්පාදනය කරන්න. මොකද Taman නිෂ්පාදනය කරන භාණ්ඩ වැඩි මිලකට විකුණ ගන්න බැරි නිසා. අන්න ඒ නිසා මේ වගේ කාලයක ආර්ථික වර්ධන වේගය කියන දර්ශකයත් ඉතාම අවම මට්ටමක තමයි තියෙන්නේ. මේ එකතැන නතර වෙච්ච ආර්ථිකය නැවත ඇක්ටිවේට් කරලා ගන්න රටක මහ බැංකුවක් සාමාන්‍යයෙන් මේ වගේ කාලයක පොලි අනුපාත ක්‍රමක්‍රමයෙන් අඩු කරන්න පටන් ගන්නවා. ඒ විදිහට පොලි අනුපාතය අඩු කර මේ උද්ධමනයේ තරමක් ඉහළට ගන්න තමයි උත්සාහ කරන්නේ. හරියටම මේ වෙනකොට ශ්‍රී ලංකාවේ මහ බැංකුව උත්සාහ කරනවා වගේ. එතකොට මේ විදිහට පොලි අනුපාත අඩු කරන්න පටන් ගන්න මුල්ම අවස්ථාවේදීම අර මැක්‍රෝ ඉන්වෙස්ටර් කෙනෙක් දන්නවා ඉස්සරහට ට්‍රෙෂරි බිල්ස් වල, ට්‍රෙෂරි බොන්ඩ්ස් වල පොලි අනුපාත අඩු වෙන්න යන්නේ. ඒ නිසා ඔහු එහෙම හිතලා දීර්ඝකාලීන බැඳුම් කරවල තමන්ගේ ධනයෙන් වැඩි කොටසක් ආර්ජනය කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ පොලි අනුපාත පහළට ඇවිල්ලා උද්ධමනයත් අවශ්‍ය ප්‍රමාණයට කන්ට්‍රෝල් වුණාට පස්සේ මෙයා කලින් මිලදී ගත්තු අර වැඩි පොලියක් ගෙවන බොන්ඩ්ස් වලට ලොකු ඉල්ලුමක් ඇති වෙනවා. ඉතින් මෙයාට පුළුවන් හොඳ මිලකට ඒ බැඳුම් කර ටික විකුණ ගන්න. මේ පොලි අනුපාත අඩු කරන්න උද්ධමනය වැඩි වෙන එක තමයි සාමාන්‍ය ආර්ථිකයක ස්වභාවය. අර ජපානය වගේ අසාමාන්‍ය ආර්ථිකයක් නෙවෙයි නේද? මොකද ජපානයේ පොලි අනුපාතය බිඳුවට ගෙනාවත් ඉතාම සෙමින් තමයි මේ උද්ධමනය වැඩි වෙන්නේ. ඉතින් මේ ජපානයේ තියෙන අපූර්ව ආර්ථික තත්ත්වය ගැන වැඩිපුර දැනගන්න කැමති නම් අපි ඒ ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. මේ වීඩියෝ එකෙන් පස්සේ ගිහින් බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ওই විදිහට උද්ධමනය වැඩි වෙද්දී ආර්ථික ක්‍රියාකාරකම් වැඩි වෙනවා. ඒ වගේම රටේ තියෙන සමස්ත ඉල්ලුම වැඩි වෙනවා. සාමාන්‍යයෙන් උද්ධමනය 5% වගේ මට්ටමක පවතිද්දී මේ ආර්ථික වර්ධනය ඉතාම ප්‍රශස්ත වශයෙන් සිද්ධ වෙනවා කියලා තමයි ලෝකේ සාමාන්‍ය පිළිගැනීම. ඉතින් ආර්ථික වර්ධනය වේගවත් වෙනවා කියලා කියන්නේ රටේ ව්‍යාපාර වර්ධනය වෙනවා. ව්‍යාපාර වර්ධනය වෙනවා කියලා කියන්නේ රටේ විරැකියාව අඩු වෙනවා. ඒ වගේම මේ ව්‍යාපාරවල වර්ධනය වීම කොටස් වෙළඳපොලේ වර්ධනයටත් ඍජු බලපෑමක් එල්ල කරනවා. මේ 5% උද්ධමන තත්ත්වය ගැන බෙන්ජමින් ග්‍රැහැම් පවා කතා කරලා තියෙනවා ඔහුගේ ඉන්ටෙලිජන්ට් ඉන්වෙස්ටර් පොතේ. ඔහු ඇමරිකානු වෙළඳපොලේ පැරණි දත්ත සංසන්දනය කරමින් යම්කිසි නිගමනයකට එනවා මේ 5% උද්ධමන තත්ත්වය තුළ කොටස් වෙළඳපොලත් ඉතාම හොඳ ප්‍රතිලාභ ලබා දෙනවා කියන එක. ඉතින් මෙන්න මේ ආර්ථික කාලගුණික තත්ත්වය හොඳට අඳුරනවා අර මැක්‍රෝ ඉන්වෙස්ටර් කෙනෙක්. ඔහු කල්තියාම තමන්ගේ ධනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මේ කොටස් වෙළඳපොලට යොමු කරනවා. විශේෂයෙන්ම කොටස් වෙළඳපොලේ හොඳ වැලියු එකක් තියෙන growth stocks වලට යොමු කරලා මේ වර්ධනය වෙන ආර්ථික අවස්ථාවෙන් ලොකු ප්‍රතිලාභයක් ලබා ගන්නවා. ඉතින් ඔය ආර්ථික වර්ධනයත් දිගටම ওই විදිහට පවතින්නේ නැහැ. උද්ධමනය 5% ඉක්මවලා 8% 10 වගේ වෙනකොට ඒ උද්ධමනයම මේ ආර්ථික වර්ධන වේගයට ඍණාත්මක විදියට බලපාන්න පටන් ගන්නවා. මේ විදියට උද්ධමනය අනවශ්‍ය විදියට වැඩි වෙගෙන යනකොට මහ බැංකුවකට සිද්ධ වෙනවා පොලි අනුපාතයත් වැඩි කරන්න. ඉතින් මේ තත්ත්වය අඳුර ගන්නවා අර මැක්‍රෝ ඉන්වෙස්ටර් කෙනෙක්. ඔහු තේරුම් ගන්නවා ඉස්සරහට පොලි අනුපාතය වැඩි වෙන්න යන්නේ. ඒ වගේම උද්ධමනයත් වැඩි වෙගෙන යන්නේ. උද්ධමනය අනවශ්‍ය
විදියට වැඩි වෙගෙන යනවා කියලා කියන්නේ ආර්ථික වර්ධනය දුර්වල වෙනවා. ඒ කියන්නේ ඒක කොටස් වළඳ පොලේ වර්ධනයටත් බලපානවා. ඉතින් මේ තත්ත්වය තේරුම් ගන්න මැක්‍රෝ ඉන්වෙස්ටර් කෙනෙක් ඔහු අර වැඩිපුර growth stocks වලට දාලා තිබුණු කැපිටල් එක අරගෙන හොඳ strong value stocks වලට කොටසක් මාරු කරනවා. ඒ වගේම තවත් කොටසක් මේ උද්දමනයත් එක්ක අවප්‍රමාණය වෙන්නේ නැති වත්කම් වල උදාහරණ විදියට gold silver වගේ දේවල් වල ආයෝජනය කරනවා. මේ විදිහට බලාගෙන ඉඳලා නැවත පොලි අනුපාත අඩු වෙන්න පටන් ගත්තට පස්සේ මම අර කලින් කිව්වා වගේම long term bonds වලට ඔහු යම්කිසි ප්‍රමාණයක් ආයෝජනය කරනවා. නැවතත් උද්දමනය 108න් 10න් පල්ලෙහාට ඇවිල්ලා පොලි අනුපාතත් විශාල වශයෙන් පහළ වැටෙන්න පටන් ගත්තට පස්සේ ඔහුගේ කැපිටල් එක නැවත කොටස් වලට පොලට වැඩි වශයෙන් අරගෙන එනවා. ওই විදිහට මැක්‍රෝ ඉන්වෙස්ටර් කෙනෙක් කාලෙන් කාලට ගැළපෙන දේශගුණයට අදාළ භෝග දාලා සරු පළදාවක් ගන්නවා වගේ තමන්ගේ කැපිටල් එක කාලෙන් කාලෙට ගැළපෙන වත්කම් වල ආයෝජනය කරලා හොඳ ප්‍රතිලාභයක් දිගින් දිගටම ලබා ගන්නවා. හැබැයි මේ වැඩේ අපි දැන් මේ කතා කරා වගේ ඊටාම සරලව බොහොම ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක කරන්න අවශ්‍ය වෙන වැදගත්ම දේ තමයි ඊටාම ඉවසීමෙන් මේ සාර්ව ආර්ථික දර්ශක දීර්ඝ කාලයක් තිස්සේ ඊටාම හොඳින් නිරීක්ෂණය කරන්න ඕනේ. දැන් කාලගුණය ගැන කියන්නත් අවශ්‍ය කරන පළවෙනිම දේ ඒකනේ. හොඳට නිරීක්ෂණය කරන්න ඕනේ. අපි මේ කතා කරපු උද්දමන චක්‍රයක් නැත්නම් මේ ඉකොනොමික් සයිකල් එකක් ගමන් කරන්න අවුරුදු ගණනාවක් ගත වෙන්න පුළුවන්. ඉතින් මේ කාලය තුල ඔයාලට කැපිටල් එකක් නැති වෙන්න පුළුවන්. නමුත් මේ දේවල් නිරීක්ෂණය කරලා අවබෝධ කරගෙන ඉන්න එක සහ ඒ ලබා ගන්න අත්දැකීම් ඊටම වැදගත් වෙන්න පුළුවන් අනාගතයේ දවසක ඔයා ආයෝජනයට යොමු වෙද්දී. ඒ වගේම මේක දවස ගානේ නිරීක්ෂණය කරන්න අවශ්‍ය වෙන දෙයක්වත් නෙවෙයි. සාමාන්‍යයෙන් මාසයකට වතාවක් වගේ මේ මහ බැංකුවෙන් නිකුත් කරන නිවේදන අරගෙන බලන්න උද්දමනය මොන වගේ මට්ටමකද තියෙන්නේ, ආර්ථික වර්ධන වේගය දැන් මේ කාලේ මොන වගේද, විරකියාව මොන වගේ මට්ටමකද තියෙන්නේ. ඉතින් මේ දත්ත අරගෙන ඒවත් එක්ක ඔයාට සංසන්දනය කරලා බලන්න පුළුවන් රත්රන් මිල කොහොමද වෙනස් වුනේ, ඒ වගේම කොටස් වෙළඳ පොලේ ASPI එක මොන විදිහට වෙනස් වුනේ. ඉතින් මේ දේවලුත් ඔයාට අවුරුදු ගාණක් සංසන්දනය කරලා බැලුවට පස්සේ තාම හොඳ අවබෝධයකට එන්න පුළුවන් මේ කියන කාරණා හැසිරෙන විදිය ගැන. අපි දැන් ඔය කලින් කතා කරපු සාමාන්‍ය ආර්ථික චක්‍රයකට අමතරව මේකේ කාලෙන් කාලෙට ලොකු හැලහැප්පීමුත් සිද්ධ වෙනවා. ලෝක දේශපාලනයේ සිද්ධ වෙන කලබගෑනි වෙන්න පුළුවන්, විශේෂයෙන්ම රටේ සිද්ධ වෙන අර්බුද වෙන්න පුළුවන්. අපි දැන් ඔය කතා කරපු එක්සත් රාජධානියේ සිද්ධ වෙච්ච තත්ත්වය, ඒ වගේම ලංකාවේ සිද්ධ වෙච්ච තත්ත්වය අපි හැමෝම අත්දැකලා තියෙනවා. ඉතින් වරින් වර ආර්ථිකයක් ඇතුලේ මේ විදිහේ එක්ස්ට්‍රීම් කේසුත් බලා ගන්න පුළුවන්. හැබැයි ඒවත් සිද්ධ වෙන්නේ අර මූලික ආර්ථික මූලධර්ම ඇතුලේ. මේ සිද්ධියේ ප්‍රමාණය සහ පරිමාණය විතරයි වෙනස් වෙන්නේ. උදාහරණයකට සාමාන්‍ය ආර්ථික චක්‍රයකදී මේ පොලි අනුපාතය 5කින් 6කින් වෙනස් වුණා නම් මේ වගේ එක්ස්ට්‍රීම් කේස් එකකදී 10 20 වගේ විශාල ප්‍රමාණවලින් වෙනස් වෙනවා. ඉතින් මේ සාර්වාර්ථික තත්ත්ව පිළිබඳව හොඳ අවබෝධයකින් ඉන්න ආයෝජකයා මේ වගේ විශාල වශයෙන් සිද්ධ වෙන කලබගෑනි වලදීත් තමන්ගේ ආයෝජන ඉතාම දක්ෂ විදිහට සිද්ධ කරලා ඒ සිදුවීමේ පරිමාණයටම සමානුපාතික වෙන විදිහට තමන්ගේ ප්‍රතිලාභය ලබා ගන්නවා. එහෙනම් මම හිතනවා මේ මැක්‍රෝ ඉන්වෙස්ටිං පිළිබඳව ඔයාලට යම්කිසි සරල අදහසක් ලැබෙන්නේ නැති කියලා මේ වීඩියෝ එකෙන්. ඉතින් මේ රටක ආර්ථිකයක් හැසිරෙන්නේ විශාල සාධක ගණනාවක බලපෑම උඩ. ඉතින් මේ හැම සාධකයක්ම මේ ආර්ථිකයේ වර්ධනය සඳහා ඊටාම සංකීර්ණ විදියට බලපානවා. නමුත් අද අපි ඊටාම සරලව කතා කරේ මේ මැක්‍රෝ ඉන්වෙස්ටර් කෙනෙක් මේ සාර්වාර්ථික සාධක හරහා කොහොමද තමන්ගේ ආයෝජනයට කලඹ හසුරවගෙන යන්නේ කියන එක තේරුම් ගන්න. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා මේ ලැබුණු අවබෝධයත් එක්ක තවදුරටත් මේ දැනුම ගවේෂණය කරගෙන යන්න. මොකද මේ දැනුම පුළුල් වෙන තරමට තමයි ඔයාගේ ප්‍රතිලාභයත් විශාල වෙන්නේ. ඒ වගේම අපේ channel එකනොත් ඉස්සරහට අපට අවස්ථාව ලැබෙන විදිහට මේ විදිහේ ඉන්ටරෙස්ටිං දේවල් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා අපේ channel එකත් එක්ක subscribe කරලා තියාගන්න අපේ channel එක. ඊළඟම තියෙන bell button එක click කරන්න. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න. මේ ගැන ඔයාලගේ comment පහලින් දාගෙන යන්න. එහෙනම් අදට ගිහින් එන්න මේ insight with අමිත්.